2025 වර්ෂයේ මහනුවර මාරෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගියන්සේ රෝගීන්ගේ මානසික සුවයත් ආධ්‍යාත්මික මග්ගත වර්ධනය කිරීමේ උදාර අරමුණින් අප පින්කම සූදානම් කළා. ඉතින් 2023 වර්ෂයේ මෙවැනි පින්කමක් සිදු කිරීමට අපට හැකියාව ලැබුණා. 2025 වර්ෂයේ නොවැම්බර් 9 වෙනි ඉරිදා සවස් යාමේ මගේ කල්යාණ මිත්‍ර සහෝදර භික්ෂුන් වහන්සේලා රෝහල් පරිසරයට වැඩම කරවා රෝගීන්ගේ සියලුම දෙනාට කිසිදු ભેදයකින් තොරව පිරිත් දේශනාවන් සිදු කරමින් ආශිර්වාදයන් ලබා දෙන්නට යෙදුණා. ඒ වගේම ඔවුන්ගේ පෝෂණය වෙනුවෙන් සුද්ධානයක් සහ පෝෂණීය දෙලුම් සහිත පළතුරු ආහාරයන් ලබා දෙන්නට යෙදුණා. සියලු කටයුතු සිදු කර ගැනීමට අවස්ථාව ලබා දුන්න මහනුවර මාරෝහලේ රෝහල් අධ්‍යක්ෂකතුමන් ඒ වගේම වෛද්‍යවරුන් හිටියන් ඇතුළු කාර්ය මණ්ඩලය මේ වෙලාවේ මෙත් සිතින් යුක්තව සිහිපත් කරනවා. මේ කටයුතු සඳහා වැඩමවා වදාළ පූජනීය මහා සංඝරත්නයට උදව් උපකාර කළ මේ සඳහා ශක්තියක් වුණ හැමදෙනාටමත් මේ පින මෙලොව යහපත පිණිසත් ඒ වගේම පරලොව සුගතිය පිණිසත් පවතිවා. ඒ වගේම රෝගීත්වයෙන් පෙළෙන සියලු දෙනාට මේ රැස් කරගත් පින් කුසල අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. ඒ හැමදෙනාටම නිදුක් නිරෝගී සුවය පිණිසත් ඒ වගේම චිර ජීවනයේ පිණිසත් කායික මානසික සුවපත් භාවයේ පිණිසත් පවතිවා. කිසිදු ආත්මයක මෙවැනි දරුණු රෝගාබාධයන්ට වුන් ගොදුරු නොවේවා. ප්‍රාර්ථනීය බෝධියකින් අමහා නිවනින් සැනසෙන්නට මේ පින් කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.